නිවන මේ ගමන සංසාරේ නෙන ආලෝ මේ බෙල්ල ඉරුණා. මම දැන් ඉන්නේ ලෝකේ තියෙන වේගවත්ම විදුලි සෝපානස්ස. මේක කොච්චර වේගවත්ද කියලා නම් මේක දෙමින්ඩෝ යන්නේ. ඒක නෙමෙයි මම කියන්නේ හිටියේ. මේ පොට්ටක් ගැන අපිට කියන්නේ මුදලාලි මහත්තයෝ දෙන්න කැවිලා ඉන්න. මම තමයි සීදී සකුරා ලෙලිලට දෙහිවල මිතුරා. පිටිපස්සේ ඉන්න හිරලා කිව්වට කුකුලා. මම දෙවට රූබර්ට් මගේ දරකට වට්ටක්ක සීන් එකක් තියෙනවා. එතන මම මූණෙම කියන්න පුළුවන් නේ. මම මෙතනින් උපාධියරන් කෙලින්ම ගියේ මැනින් මාකට් එකේ ලෙලිලට දෙහි විකුණන. ඉස්සර මම පුංචි වට්ටක් විකුණ හිටියේ. ඒකට උපාධිය ගත්තට පස්සේ මම ලොකු වට්ටක් වලට වැස්සා. ඔය ඔක්කොම කොටුවට ගියේ මගේම ලොරිය මගේම වට්ටක්ක ගෙඩිය කුඩින් ගියාට පස්සේ. පොතේ අඳගන්න. දැන් කීයක් යන්දදෝයි? මොන ඇඳද මිස් ගන්නේ? මඤ්ඤෝ කලයක් අයින්න මෙච්චරක් විතර. පිපින් යාලයක් ගත්තොත් හොඳට තියෙයි මං හිතන්නේ. ඇත්තටම කිව්වොත් අපි ලංකාවේ නොයෙකුත් වෙළඳ මධ්‍යස්ථාන සතු සම්බන්ධතා පවත්වාගෙන ගිහින් තියෙනවා. මෙතනින් එළියට එන සිසුන්ට අපේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථාන වෙන පිටකොටුවේ මැනි මාකට් එක ඊට අවතර දඹුල්ල මීපේ මීගොඩ නුවරඑළිය ලිලාසින් කුරුණා කියන ඕනම වෙළඳ මධ්‍යස්ථානයක් සතු සම්බන්ධතා පවත්වා ගන්න පුළුවන්. දැන් ඔය මේ බූරුවා ඉන්නේ මේ හරස් පාරේ ඇවිල්ලා මෙන්න මෙතනින් පල්ලයට ආපහු. බූරුවා මං වගේද? පුස්තකාලය හරිම ලස්සන පුස්තකාලය. පොත් තියෙනවා අම්බානකට ටයක් වැඩියෙන් ඉතින්. ආසයිනේ. අනේ බොරුවයි කිව්වේ එක જાතියකින් එක පොතයි තියෙන්නේ. ඒත් ඉතින් ඒ ටිකක් ගෙනියන්න අපිට උගන්නනායනේ. අපිට ඉතුරු වෙලා තියෙන්නේ මෙතන තියෙන පත්‍ර ටික කියවන්න තමයි. අපේ පත්‍රවලින් සෑම දෙයක්ම ඉගෙන ගන්නවා. හැම මගුලක්ම. ඔයගොල්ලෝත් අද ඉඳලා පත්‍ර කියවන්න. ජොලිනේ. සුදුවරලියා මල පිපුනේ ඇයි තනිව වෙන්ගතු අසුරකට මට දැන් අවසරද එකපියන් නිදාගන්න මට බෑ මට නිදන්න බෑ සිත තුල තංගලෙන් මනසේ ඇවිදින ඔබ මට දැන් ඔයගොල්ලන්ට පුළුවන් පිටකොට ගිහින් දැන් මේ ඩිග්‍රී කරනවා පිටකොට වැද්දලා කියලා මුට්ට කරගන්නේ පුරුදු වෙන්න. දැන් මේ නම් ඉතින් වෙලා දින පාර්ට් ටයිම් මුට්ට කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ලෝකෝද කැරියම. යා හොදේ කියන හැමදාම මතක් කරනවා. හොදේ ඉන්නද? ඔව් ගුඩි කියලා බලන්නකෝ. යනවා. මම තමයි දොස්තර හොදේට. අර ඉස්සලා ගියේ පූජිත. මම ඉන්නේ නා කඩවත. ඒත් රැට බොඩ බීවිත. आगे चढ़ी जवानी तुम खड़ा लड़ पारी